ගොඩාක් කට්ටිය මගෙන් අහලා තිබුණා NIC නම්බර් එකක් තියෙනවා නම් ඒකේ තියෙන date of birth එක කොහොමද අරගන්නේ කියලා. ඉතින් මම ඩිසයිඩ් කළා NIC නම්බර් එකකින් date of birth එක extract කරලා ගන්න ෆෝමියුලා එකක් හදමු කියලා. මෙහෙම තමයි මේ ෆන්ක්ෂන් එක වැඩ කරන්නේ equal NIC date කියන ෆන්ක්ෂන් එක දාලා මෙහෙම NIC නම්බර් එක සිලෙක්ට් කරලා enter කළොත් ඔයගොල්ලන්ට date of birth එක බලා ගන්න පුළුවන්. මේක පොඩ්ඩක් දිග ෆෝමියුලා එකක්. පොඩ්ඩක් patience මේක තේරුම් ගන්න try කරන්න. මම ජිෆ්‍රීස් අදින් එනම් වැඩේට බහිමු. මම මේක ස්ටෙප්ස් 6කින් කරනවා. ලොකු ස්ටෙප්ස් නෙමෙයි පොඩි පොඩි ස්ටෙප්ස් තමයි. එක එක දේවල් තේරුම් අරගෙන අන්තිමට ගිහිල්ලා lambda ෆන්ක්ෂන් එකකින් ෆන්ක්ෂන් එකක්ම හදලා ගන්නවා. NIC නම්බර් එකක් දුන්නොත් ඒකට අදාළ date of birth එක extract කරලා ගන්න. හරි එහෙනම් වැඩේට බහිමු. මෙතන මම ස්ටෙප්ස් ටික දාලා තියෙන්නේ. එතකොට මට ලේසි මට තේරුම් ගන්න පුළුවන්. මේ වැඩේට බහින්න කලින් පොඩි දෙයක් එක්ස්ප්ලেইন කරගෙන ඉන්න ඕනේ. මෙතන NIC numbers දෙකක් තියෙනවා. එකක් පරණ නම්බර් එක, අනිත් එක ඇවිල්ලා අලුත් නම්බර් එක. So මේ දෙකේම dates කොහොමද තියෙන්නේ කියලා කලින් තේරුම් අරගමු. ඊට පස්සේ ඒකේ තියෙන කෑලි කපලා කොටලා කොහොමද ඒක හදන්නේ කියලා බලමු. හරි? මෙතන first date එක තියෙනවා. මේ 85 කියලා තියෙන එක තමයි year එක. 1985 තමයි මෙයා ඉපදලා තියෙන්නේ. අලුත් date එකේ බැලුවොත් මෙතන 1987 කියලා full year එකම දාලා තියෙනවා. ඉතින් එහෙම තමයි වෙනස තේරුම් ගන්න ඕනේ. පරණ එකේ numbers දෙකයි තියෙන්නේ, අලුත් එකේ numbers හතරම තියෙනවා. හරි. දෙවෙනිව month එකයි date එකයි හොයා ගන්න ඕනේ. කොයි වෙනි මාසෙද කොයි date එකේද මෙයා ඉපදුනේ කියලා. ඉතින් ඒක ඇත්තටම තියෙන්නේ මේකේ. දැන් මෙතන මේකට පස්සේ numbers තුනක් තියෙනවනේ. මේකට පස්සෙත් numbers තුනක් තියෙනවා. මේ නම්බර් තුනේම තමයි අපි ඉපදුණු මාසයයි දවසයි තියෙන්නේ. ඉතින් ඒක කොහොමද හොයාගන්න කියන එක තමයි අපේ challenge එක. දැන් මෙතන බැලුවොත් මේ 003 කියලා තියෙන්නේ. ඒක තේරුම වෙලා මෙයා 1985 තුන්වෙනි දවස තමයි ඉපදිලා තියෙන්නේ. ඒ කියන්නේ first second නෙමෙයි third ජනවාරි 3 වෙනි දවස. දැන් මෙතන බලන්න 1987 222 වෙනි දවස තමයි මෙයා ඉපදිලා තියෙන්නේ. ඒකේ තේරුම ජනවාරි 9 පෙබ්‍රුවාරි 9 එහෙම ගණන් කරගෙන ගිහිල්ලා 222 වෙනි දවස කොයි මාසේ කොයි දවසද කියලා අපිට බලන්න ඕනේ. ඉතින් ඒක බලන්න තමයි අපි ෆෝමියුලා එකක් දාන්න යන්නේ. මෙහෙම තමයි dates තියෙන්නේ. හරියනම් date එකේ structure එක ඔයගොල්ලන්ට පැහැදිලි කියලා හිතනවා. දැන් බලමු මේක ෆෝමියුලා එකක් විදිහට කොහොමද දාගන්න කියලා. හරි? මෙතන NIC numbers තියෙනවා. පරණ ඒවා අලුත් ඒවා mix එකේ මම දාලා තියෙන්නේ. ඒ නිසා අපිට ලේසි අපේ ෆෝමියුලා එක හරිද වැරදිද කියලා check කරගන්න. මෙතන ගිහිල්ලා ෆෝමියුලා එක පටන් ගන්න කලින් අපි බලමු මේ ස්ටෙප්ස් ටික හරියට කරගෙන යමු. කලින් ඇවිල්ලා මට මේ length එක check කරගන්න ඕනේ. දැන් මම ගිහිල්ලා මෙතන equal ගහලා len කියන ෆන්ක්ෂන් එක දාගන්න. දාගෙන මේක select කළොත් එයා කියනවා මෙතන characters 10ක් තියෙනවා කියලා. මේක මම පල්ලෙහාට ඇදගෙන ආවොත් දැන් බලන්න මෙතන characters 12ක් තියෙනවා. මේක len ෆන්ක්ෂන් එකෙන් අපිට achieve කරගන්න පුළුවන්. එහෙනම් අපි දන්නවා පරණ identity number වල characters 10කුයි අලුත් identity number වල characters 12කුයි තියෙනවා. ඒක තියාගෙන අපිට අනිත් step එකට යන්න පුළුවන්. ඒ වුණාට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම මෙතන ගිහිල්ලා පොඩි space එකක් දැම්මොත් මේක 11 වෙනවා. ඒ කියන්නේ සමහර වෙලාවට extra spaces එහෙම මෙහෙම තිබුණා නම් මේක වැරදෙන්න පුළුවන්. ඒකට ක්‍රමයක් තියෙනවා අපිට මෙතන. මේක ඇතුළට trim function එක use කරන්න පුළුවන්. trim function එක use කරලා මේ answer එක ගත්තොත් extra spaces තිබුණත් වැඩක් නැහැ. එයා ඒව සේරම trim කරලා හරි characters ටික විතරයි එයා අරන් දෙන්නේ. ඒ නිසා මෙතන best option එක trim function එක use කරන එක. හරි? හරි. දැන් len function එක අපි බැලුවා. len function එකේ trim function එකත් අපි use කළා. දැන් characters කීයද තියෙන්නේ කියලා අපි දන්නවා. දෙවෙනි එක වෙලා formula එකේ blueprint එකක් හදාගන්න එක. හරි simple. මෙතනින් පටන් ගන්නම් මම. equal ගහලා මෙතනට මං ifs function එකක් දාගන්නම්. අපි check කරන්න ඕනේ characters කීයද තියෙන්නේ කියලා. එහෙම characters 10ක් තියෙනවා නම් මේ දේ කරන්න. එහෙම characters 12ක් තියෙනවා නම් තව දෙයක් කරන්න. එහෙම මොනවත් නැත්නම් වෙන දෙයක් කරන්න කියලා අපි ifs function එකට කියනවා. ඒකට මම if s එකත් එක්ක ifs function එක දාගන්නම්. ඒකවත් වැඩවල් තුනක් කරන්න තියෙනවා අපිට. ඒ නිසා if function එක වල කරලා ifs කියලා දාගන්නම්. දාගෙන first logic එක මොනවද? මේ character එක 10 තිබුණොත් මොනවද කරන්න ඕනේ කියලා. හරි? මම කලින් මේ character එක check කරන්නම්. len එක check කරනවා. len function එක දාලා ඒකට trim function එකක් දාගන්න. ඔයගොල්ලෝ දන්නවා එයි මම trim function දාන්න කියලා. මේක check කරන්න. හරි මේක trim function එකට lead දීලා ඊට පස්සේ length එකේ check කරනවා. length කීයද තියෙන්නේ කියලා මේකේ check කරලා බලලා ඒක 10ට සමාන නම් characters 10ක් තියෙනවා නම් අපි මොනවද කරන්න ඕනේ කියලා කියන්න ඕනේ. දැන් මම දැනට නිකන් 10 කියලා දාගන්නම්. මෙතනට ෆෝමියුලා එකක් දාන්න ඕනේ. ඒක පස්සේ ඇවිල්ලා දාමු. දැනට මේ ෆන්ක්ෂන් එකේ බ්ලූප්‍රින්ට් එක විතරයි දාගන්නේ. කමා එකක් දාලා ඊට පස්සේ අනිත් ඔප්ෂන් එක මොනවද? len ෆන්ක්ෂන් එක දාගන්නම්.
ලෙන් ෆංක්ෂන් එක දාගෙන මේකට මම මේකට ආයේ trim ෆංක්ෂන් එක ඇතුලේ දාගන්නම් මේක එක්කෝ spaces තියෙනවා නම් එයා trim කරලා ගන්නවා. හරි මෙතන length එක බලනවා මේකේ length එක බලලා ඒ length එක 12ට සමාන නම් ඒක 12ක් තියෙනවා නම් characters මොනවද කරන්න ඕනේ? දැන් මොනවද කරන්න ඕනේ කියලා ආයේ එවිල්ලා අපි කරමු ආයේ දැනට මම 12 කියලා දාගන්නවා. හරි. අන්තිමට මට කියන්න ඕන මේක 10 හෝ 12 නැත්තම් මොනවද කරන්න ඕන කියලා. හරි. කලින් චෙක් කරගමු 10 හෝ 12 නම් මොනවද කියලා. මම ඒකට O ෆන්ක්ෂන් එක දාගන්නම්. දාගෙන කලින් චෙක් කරන්නම්. මේක length එක 10ක් නම් මම කොපි කරලා දාගන්නම්. මේකේ length එක 10 නම් මොනවද? එහෙම ඒකත් එක්කම මම දාගන්නම්. මේකේ length එක 12 නම්. හරි මෙයා මොනවද චෙක් කරන්නේ? O ෆන්ක්ෂන් එක ගිහිල්ලා චෙක් කරනවා. මෙයාගේ length එක 10ද නැත්නම් එයාගේ length එක 12ද කියලා චෙක් කරනවා එයා. එහෙම චෙක් කරලා කිව්වොත් එයා එකෝ 10 නැත්නම් 12 තියෙනවා නම් මෙතන yes කියලානේ දෙන්නේ. මට 10 නැත්නම් 12 තියෙනවා නම් no කියලා උත්තරය ඕනේ. ඒ නිසා මම මේක not කියන ෆන්ක්ෂන් එක දාලා අනිත් පැත්තට හරව ගන්නවා. දැන් අපිට උත්තරේ දෙන්නේ 10 නැත්තම් 12 නැත්තම් තමයි එයා true කියලා දෙන්නේ. එතකොට මොනවද කරන්න ඕනේ කියලා අපි දාමු. එතකොට මෙයා 10ත් නැත්තම් 12ත් නැත්තම් මෙතන NIC නම්බර් එකේ issue එකක් තියෙනවා නේද? එතකොට මම මේකට දාගන්නම් error කියලා. හරි? එතකොට error එකක් තියෙනවා. ඒ නිසා නම්බර් එක වැරදි. character එක වැරදි ඒ නිසා. හරි එහෙනම් bracket එක වහලා enter කරගන්න. දැන් අපි blueprint එකක් විතරයි හදලා තියෙන්නේ. මේක හරි function එක නෙමෙයි. මම මේක ගිහිල්ලා මේ date එක කියලානේ තියෙන්නේ. මම මේක general දැම්මොත් මෙයා 10 කියලා තමයි උත්තරයක් දෙන්නේ. හේතුව ඇවිල්ලා අපි මේ if function එකෙන් check කළේ මේ length එක 10ක් නම් 10 කියලා දෙන්න. එතකොට මෙතන length 10යිනේ තියෙන්නේ. එයා කෙලින්ම උත්තරේ 10 කියලා දෙනවා. මේක මම පල්ලෙහාට ඇදගත්තොත් මෙයා 12 කියලා උත්තර දෙනවා. හේතුව ඇවිල්ලා length එක 12 නම් 12 දෙන්න කියලා කිව්වේ අපි. හරි? ඉතින් මෙතන මම ගිහිලා නම්බර් එක පොඩ්ඩක් වෙනස් කළොත් තව එක්ස්ට්‍රා නම්බර් එකක් දාගත්තොත් මේක පල්ලෙහාට ඇදගෙන આવොත් එයා කියනවා මෙතන error එකක් තියෙනවා කියලා. so function එක දැන් blueprint එක වැඩ කරනවා. වැඩ කළාට අපි බලන්න ඕනේ මේකට අදාළ ෆෝමියුලාස් කොහොමද දාගන්න කියලා. එතකොට දැන් තුන්වෙනි ස්ටෙප් එක ඇවිල්ලා මෙතන characters 10ක් තියෙනවා නම් අපි date එක කොහොමද calculate කරන්න කියලා. ඉතින් මෙතන ගිහිල්ලා අපි calculate කරන්න පටන් ගමු. මට ඕනේ date එකක්. ඒ නිසා මම date function එකකින් පටන් ගන්නවා. කලින් year එක දාන්න ඕනේ. year එක කොහොමද දාන්නේ? මේකින් year එක කොහොමද හොයාගන්නේ? අපිට මේකට use කරන්න පුළුවන් left කියන function එක. use කරලා මේ text එක දෙන්න පුළුවන්. ඒක දෙන්න කලින් මම කලින් කිව්වා වගේ හැමදාම මේ trim එක use කරගන්න මොන හරි issues තියෙනවා නම් එයා හදා ගන්නවා. trim එක use කරලා අපි left function එකේ මේ text එක දෙනවා. දීලා මම comma එකක් දාගන්නම්. දාගෙන එයා අහනවා මේ text එකේ characters කීයක්ද ඕනේ left side එකෙන් කියලා. මම කියනවා මේ left side එකෙන් characters දෙකක් මට දෙන්න කියලා දීලා මම දෙනවා. එතකොට අපේ left function එක මෙතනින් ඉවරයි. so left function එකෙන් එයා මොනවද දෙන්න යන්නේ? මේ characters දෙක 85 කියන එක දෙනවා. ඒක තමයි අපේ year එක. comma. දැන් අපි මාස ගණන් ඕනේ අපිට. දන්නවද අපි මාස කීවෙනි මාසෙද කීවෙනි දවසද කියලා අපිට අදහසක් තියෙනවද? නැහැ. ඒ නිසා මම දැනට 1,1 කියලා කියන්නේ මාස 1 first month first day එක කියලා දාගන්නවා. දාගෙන bracket එක close කරලා enter කරන්නම්. දැන් January 1st 85 කියලා තියෙන්නේ. මේ බලන්න මෙතන 85 නේ. ඒකේ January 1st 85 කියලා තමයි date එක දාගත්තේ අපි. මම ආයෙ ගිහිල්ලා මෙතන ඒකත් එක්ක මට එකතු කරන්න ඕනේ මේ characters 3 85න් පස්සේ characters 3ක් තියෙනවානේ. මේකෙන් තමයි අපේ දිනය පෙන්නන්නේ. දවස් 3ක්. මේ 85 දවස් 3කින් පස්සේ තමයි මෙයා ඉපදුනේ. මෙයා දවස් 222කින් පස්සේ ඉපදුනේ. දැනට මෙයා දවස් 3කින් පස්සේනේ ඉපදුනේ. ඒ නිසා 1st January 85 එක දාගෙන ඒකට මේ දවස් 3 එකතු කරගමු. මම එකතු කරගන්නම්. මේ දවස් 3 ඒක කොහොමද ගන්නෙ? ඒකට අපි use කරන්නේ mid function එක use කරගෙන කලින් text එක දෙනවා. මම හැමදාම වගේම මේකත් trim function එක ඇතුලේ මේ text එක දෙන්න. දීලා comma මොනවද කරන්න ඕනේ? starting number එක මොනවද? හරි. මේ characters 3 ගන්නවා නම් මේක first, මේක second, මේක third. අපි පටන් ගන්න තුන්වෙනි character එකේ ඉඳලා. හරි තුන්වෙනි character එකේ ඉඳලා comma ඔයාට characters කීයද ඕනේ? 1 2 3 characters 3ක් ඕනේ කියලා මම මෙතන දාගන්නවා. දාගෙන මෙතන mid function එක ඉවරයි. මම close කරලා enter කරනවා. දැන් බලන්න 4th January 85 වල තමයි මෙයා ඉපදුනේ කියලා මෙයා කියනවා. ඒ වුණාට ඇත්තටම මෙයා ඉපදුනේ 3rd January 1985 වල. ඒකට හේතුව වෙවිලා මම මෙතන 1st January කියලා දවසක් දාගත්තනේ. ඒ නිසා එයා ඒකත් එකතු කරනවා. ඒ නිසා මම මේ function එක හරියට හදාගන්න -1 කියලා දාගන්නම්. එතකොට දැන් 3rd January 85 වල තමයි මෙයා ඉපදිලා තියන්නේ. ඒක හරියටම හරි. එතකොට characters 10ක් තියෙනවා නම් අපි ඒකට අවදාලා ෆෝමියුලා එක හදාගත්තා.
දැන් බලමු කැරක්ටර්ස් 12ක් තියෙනවා නම් මොනවද වෙන්නේ කියලා. මේ ෆන්ක්ෂන් එකම තමයි මම මේක පල්ලෙහාට ඇදගෙන එන්නම්. ඇදගෙන આવොත් දැන් මෙතන බලන්න පුළුවන් අපිට. අපි left ෆන්ක්ෂන් එක use කරලා මේක trim කරලා ගත්තා. මේකේ කැරක්ටර්ස් දෙකයි ගත්තේ අපි. නේ? ඒ වුණාට මෙතන කැරක්ටර්ස් 4ක් ගන්න ඕනේ. right? 1987 තියෙනවනේ. ඒ නිසා කැරක්ටර්ස් 4ක් ගන්න ඕනේ. මෙතන trim කරනකොට අපි කිව්වේ 3 වෙනි කැරක්ටර් ඉඳලා පටන් ගන්න කියලා. ඒ වුණාට ඇත්තටම මෙතන 5 වෙනි එකකින් තමයි පටන් ගන්න ඕනේ. ඒ නිසා මම මේක 5 කියලා මාරු කරගන්න. අනිත් එක කැරක්ටර්ස් 3යි ඕනේ. ඒක සමානයි. ඒ නිසා මම enter කරගන්න. දැන් මෙතන ඔගස්ට් 10 තමයි මෙයා ඉපදිලා තියෙන්නේ 1987 වල. දැන් අපි ෆෝමියුලා දෙක දාලා ඉවරයි. date කැරක්ටර්ස් 10ක් තියෙනවනම් නැත්නම් 12ක් තියෙනවනම් ෆෝමියුලා එක ready. දැන් අපිට පුළුවන් මේක මම මේක copy කරගන්නම්. කොපි කරගෙන මේ බ්ලූප්‍රින්ට් එකට ඒක දාන්න. අපි කලින් කිව්වේ length 10ක් නම් මේකේ characters 10ක් තියෙනවා නම් නිකන් 10ක් දාන්න කියලානේ කිව්වේ. මම ඒකට ගිහිල්ලා අපි හදාගත්තු ෆෝමියුලා එක දාන්නම්. එතකොට මොනවද මේ date එක දෙන්න. නේ? එතකොට මොනවද කරන්නේ? මේක characters 10ක් තියෙනවා නම් මේ date එක දෙන්න. right. එහෙම නැතුව characters 12ක් තියෙනවා නම් අපි කිව්වේ නිකන් 12ක් දාගන්න කියලා. මම ඒකටත් ඒකම paste කරගන්නම්. පේස් කරගෙන එතකොට මේක තමයි 12ක් තියෙනවා නම් මොනවද කරන්න ඕන කියලා තියෙන්නේ. මෙතන අපි කලින් වෙනස් කළා වගේ මේක කැරක්ටර්ස් 4ක් ඕනේ. මේක 5 වෙනි කැරක්ටර් ඉඳලා පටන් ගන්න ඕනේ. එච්චරයි වෙන්න තියෙන්නේ. මම ඒ වෙලාව enter කරන්න. දැන් perfectly අපේ calculation එක මෙතන වෙනවා. මම මේක ඔයගලන්ට මේක තේරෙන විදිහට දාගන්න ඕන නම් අපිට මෙහෙම දාන්න පුළුවන්. len function එක පල්ලෙහාට ගේන්න පුළුවන්. alt එකත් එක්ක enter දැම්මොත් ආයේ මෙතන ගිහිල්ලා ආයේ මෙතන len function එකක් තියෙනවා. alt එකත් එක්ක පල්ලෙහාට ගේනවා. මෙතන not function එකක් තියෙනවා. ඒකත් පල්ලෙහාට ගේනවා. දැන් අපිට බලා ගන්න පුළුවන් අපේ functions කොහොමද හැදිලා තියෙන්නේ කියලා. දැන් මෙතන බැලුවොත් කලින් len function එක දාලා check කරනවා 10 සමානයිද කියලා. එහෙමනම් මේක කරන්න. එහෙම නැත්තම් 12ද කියලා check කරන්න. එහෙනම් මේක කරන්න. ඒ දෙකම නැත්තම් ඔයා error කියලා දෙන්න කියලා තමයි මම මෙතන function එක දාලා තියෙන්නේ. මට මෙතන ගිහිල්ලා simply දැන් මේක short date එකක් කියලා choose කරගන්න පුළුවන්. බලන්න 3rd January 1985 කියලා එන්නේ. මේක පල්ලෙහාට ඇදගෙන ආවොත් දැන් බලන්න මෙතන error එකක් තියෙනවා. හේතුව වෙලා extra number එකක් මම දාගත්තා. දැන් ඒ error එක නැහැ. දැන් හරියට එනවා 90s වල 23rd November 1990. perfect. දැන් අපි හොයාගත්ත අපේ perfect formula එක. මම කලින් කිව්වා වගේ මේ formula එක සමහර කරන විදිය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. කොහොම හරි හරියට උත්තරේ අරගත්තොත් ඇති. දැන් අපි මේක තියාගෙන lambda function එකක් දාමු මේකට. හරි? මම මෙතන ගිහිල්ලා මේක double click කරගන්න. මේ ටික තමයි මට lambda function එකට දාගන්න ඕනේ. මේක තමයි මගේ function එක. මේක මම දෙනවා lambda කියන function එකට. lambda කියන function එකට දෙනවා. දීලා කලින් මම දෙන්න ඕනේ NIC number එක. ඒක තමයි අපේ parameter එක. කලින් parameter එක දෙන්න ඕනේ NIC underscore number කියලා දෙන්න. NIC number. දීලා කමා එකක් දාලා මේ NIC number එක අරගෙන ඔයා මේ calculation එක කරන්න. හරි? මේ calculation එක කරනකොට මොනවද කරන්න ඕනේ? මේ B3 කියලානේ දුන්නේ. මේක B3 නෙමෙයි. මේ NIC number එකට තමයි මේ calculation එක කරන්නේ. මෙතනත් B3 සේරම මම NIC number එකට මාරු කරගන්නම්. so ඔයගොල්ලන්ට already මේ ෆන්ක්ෂන් එක ගැන දැනුමක් ඇති. මගේ පරණ වීඩියෝස් බැලුවා නම් හැම එකේම lambda ෆන්ක්ෂන් එක මට perfectly explain කරගෙන ගියොත් මේ වීඩියෝ එක ගොඩාක් ලොකු වෙනවා. ඒ නිසා මම මේක සරලව explain කරන්න. lambda ෆන්ක්ෂන් එකට කලින් අපි parameters දෙන්න ඕනේ. මෙතන අපේ එකම parameter එක මේ NIC number එක. ඒක text එකක් විදියට මෙතනට NIC number කියලා දෙනවා. දැන් අපි formula එකක් හදාගත්තනේ අපේ calculation එක කරන්න. මේ formula එකේ අපි මෙතන use කරලා තියෙන්නේ B3 කියන cell එක. B3 වෙනුවට අපි මේ parameter එකක් දුන්නානේ. එයාවම අපි replace කරගන්නවා. replace කරගත්තොත් අපිට දැන් calculation එක එන්න ඕනේ. මම මෙතන ගිහිල්ලා bracket එක close කරගන්නම්. close කරගෙන enter කරන්නම්. ඔයගොල්ලෝ දන්නවා lambda function එක තනියම වැඩ කරන්නේ නැහැ. එයාව අනිවාර්යයෙන්ම අපි function එකක් විදිහට හදා ගන්න ඕනේ name manager එක use කරලා. ඒක මම කොහොමද කියලා දෙන්නම්. දැනට අපිට test කරන්න ක්‍රමයක් තියෙනවා. මෙහෙම අන්තිමට ගිහිල්ලා bracket එකක් open කරලා ඊට පස්සේ මේ වගේ value එකක් දීලා bracket එක close කරලා enter කළොත් ඔයගොල්ලන්ට check කරගන්න පුළුවන් මේක කොහොමද වැඩ කරන්නේ කියලා. දැන් හැමදාම check කර ඉන්න බෑනේ. මේකට අපි function එකක් හදාගමු. මම ගිහිල්ලා මේ ටික copy කරගන්න. මේක අදාළ වෙන්නේ නැහැ. මම මේක delete කරගන්න. right. දැන් මම යනවා function එකක් හදාගන්න. කොහෙද යන්නේ? formula කියන tab එකට ගිහිල්ලා name manager ගාවට තමයි යන්නේ. දැන් name manager තමයි මෙතන
අපේ ෆංක්ෂන්ස් මතක තියාගන්න කෙනා. එයාට තමයි රෙකෝඩ් සේරම දන්නේ. එයා දන්නවා මම ඩීටේල් දුන්නොත් මෙයා මෙහෙම ෆංක්ෂන් එකක් තමයි මට කියන්නේ මතක තියාගන්න කියලා එයා දන්නවා. ඉතින් අපි අපේ ෆංක්ෂන් එකට නමකුත් දෙනවනේ. ඉතින් නේ මැනේජර් තමයි ඕව රෙකෝඩ්ස් තියාගෙන ඉන්නේ. අපි කතා කරනකොට එයා තමයි අරන් දෙන්නේ. මම නිව් කියලා දෙන්නම්. නිව් කියලා දීලා අපිට ඕනේ NIC DOB NIC date කියලා දාමුකෝ. NIC date කියන ෆංක්ෂන් එක ඕනේ කියලා නමක් දෙනවා. හරි. මේකට දාන්න ඕන ෆෝමියුලා එක මොනවද කියලා අහනවා. මම මේක පේස්ට් කරන්න. මේක තමයි අපේ ෆෝමියුලා එක. මම මේක පොඩ්ඩක් ලොකු කරගන්නම්. එතකොට ඔයගොල්ලන්ට තේරෙයි. මේක තමයි අපි හදාගත්තු ෆෝමියුලා එක. මම ඕකේ කරන්නම්. ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ අපේ ෆෝමියුලා එක හරියට එනවා. මම මේවා ටික ඩිලීට් කරගන්නම් දැන්. ඩිලීට් කරගෙන මෙතන ගිහිල්ලා equal ගහලා NIC date කියන ෆන්ක්ෂන් එක දාගන්නම්. දාගෙන මේක සිලෙක්ට් කරලා enter කරන්නම්. දැන් බලන්න perfectly අපේ date එක එවිලා තියෙනවා. දැන් ආයේ පල්ලෙහාට මෙහෙම එදගෙන ආවොත් මේ බලන්න අපේ date එක එහෙමම හදලා දීලා තියෙනවා. මේක මෙහෙම තමයි අපි custom function එකක් හදාගන්නේ. ඒකත් NIC එකේ ඉඳලා date of birth එක extract කරලා ගන්න. ඉතින් ඔයත් try කරලා බලන්න. වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බැලුවොත් අනිවාර්යයෙන්ම sub පාරක් දාලා comment එකකුත් දාගන්න යන්න.